දැන් මම පුතේ මේ මම පුතාගේ තුවාලේ දැන් අවුරුදු කීයක් වෙනවද? දැන් අවුරුදු 9ක් විතර වෙනවා. අවුරුදු 9ක් විතර වෙනවා. එතකොට මම පුතේ මේ තුවාලේ කැක්කුම තිබුණාද? කැක්කුම තිබුණා. ගඳයි. හයිය කියන්නේ. ඒ කියන්නේ ගඳ තිබුණාද පුතේ? ගඳ තිබුණා. දැන් ඒ තිබුණට වැඩිය මගේ පුතාගේ තුවාලේ කොහොමද? දැන් කියන්නේ 180ක් විතර ඇත්තටම හොඳයි. ඒ කියන්නේ එද්දි තිබුණට වඩා හොඳයි දැන්. හොඳයි. ඔව්. ගඳ තිබුණා. ඔව්. දැන් ඒ ගඳ නැද්ද පුතේ? ගඳක් නැහැ, කිසිම ගඳක් නැහැ. මේ පුතාගේ ජීවිතේ පවා එපා වෙලා තිබුණයි කිව්ව නේද මගේ පුතාගේ? ඇත්තටම ඒ කියන්නේ බෙහෙත් කළාම මේ කියන වේදනාවයි නිකන් බෙහෙත් කළා ඒක හොද වුණ නැති නිසා මම ඇත්තට එපාලා දුන්නා. ඉස්පිරිතාලේ මොනවද පුතේ කිව්වේ තුවාලෙට? කියන්නේ කකුල කපන්න ඕනේ කියලා තමයි කිව්වේ. කපන්න ඕනේ කියලා කිව්වේ. දැන් මම පුතාට මෙතනට ආවෙන් පස්සේ කොහොමද අම්මා ගාවට ආවෙන් පස්සේ? ඇත්තටම කියන්නේ 180ක් විතරම හොඳයි තුවාලේ. හොඳයි. දැන් පුතාට විශ්වාසයක් තියෙනවද මම පුතාට මේ අම්මගෙන් බෙහෙත් ටික කරගෙන හොඳ වෙනවයි කියන එක පුතේ? විශ්වාසයක් තියෙනවා. ඇත්තටම කියන්නේ තිබුණට වඩා හොඳයි තුවාලේ. ආවට වඩා ගඳ නැහැ. වේදනාව කියන්නේ නැති හින්දා ඇත්තටම ගොඩක්ම විශ්වාසයි. ඔව්. මේක තිබුණේ බෝලේ වගේ දිවිලා නේද පුතේ? ඉතින්ලා තිබ්බේ අඩිය තියන්න බෑ කකුල දිගාරින්න නවන්න කරන්න බැරුව තිබුණේ. රස්සාව පවා එපා වෙලා තිබුණා වැඩි කරන්න පුතාට නේද? ඔව් රස්සාව ඇත්තටම කරන්න තියන්නේ නැතුව තමයි හිටියේ. දැන් මම අපිට ඒ කියන්නේ මට ඒ තරම් එපාම වෙලා තිබුණේ වේදනාව නිසා. ගේ වටේ හිටන් දිව්වයි කිව්වනේ රස්සාව කරලා ඇවිල්ලා නේද? ඉන්නක් නෑ එළිය වෙන්නකන් දවස් ගාණක් ඒ කියන්නේ මේ මම ඇහැරලා ඉන්නේ. නිදියන්නේම නෑ. දැන් මම පුතාට නිින්ද යනවාද මේ බේත් දැම්ම මේක? ඔව් දැන් නිින්ද යනවා කියන්නේ ඇත්තටම හොඳයි. හරියට කැපවීමෙන් බෙහෙත් ටික කරගත්තොත් පුතේ මේක හොඳටම හොඳයිනේ දැන්. මේ බලන්න වට ඉරෙනවනේ පුතේ. බෙහෙත් ටික හොඳට කරගත්තා නම් දැන් මම පුතාට ඉස්පිරිතාලේ කපන්න ඕනේ කිව්වා නේද? එතකොට දැන් ඒවා කොහොම කියලා දැන් දෙවියන් බිහින් ඒක හොඳටම හොඳයි මම පුතාට දැන් නේද? ඔව් ඇත්තටම හොඳයි. ඉතින් ඒ ගැන පුතා සතුටු වෙනවද? ගොඩක් සතුටුයි. ඒ කියන්නේ ඇත්තටම ඉතින් මේ මම හිතපු මම විඳ වේදනාව මන්නේ දන්නේ ඒ හින්දා ඇත්තටම මට ගොඩක් සතුටුයි. අපේ මේ සමාජයට පුතේ දැන් තුවාල තියෙන කට්ටියට එහෙම එතකොට ඔය කැන්සර් තියෙන කට්ටියට මගේ පුතා මොනවද එළියට දෙන්න පුළුවන් පුතාට දෙන්න පුළුවන් දේවල් මොනවද? ඒ කියන්නේ මට නම් ඉතින් يعني කියන්න පුළුවන් හැම දිනාටම මම කියනවා මෙහෙම එන්න මේ වගේ ඇවිල්ලා මේ දෙයක් කරගන්න. මෙහෙම මේ වගේ වෙදමැදුරක් තියෙනවා. මේ වගේ මේ මෑණි කෙනෙක් ඉන්නවා බෙහෙත් කරන්න. පණ්ඩුලගම. මේ වගේ කියලා මගේ පුතාව කීදනුවක් කරලා මේ වගේ දුක් විඳින්න එපා. ඇවිල්ලා මේ වගේ වැඩ කරගන්න කියලා අපේ සල්ලි තිබුණා හෝ නැතා හෝ ඇවිල්ලා දුක් විඳින්න නැතුව මේවා කරගන්න කියලා කියන්න පුතාලා දන්න කෙනෙකුට කියන්න පුතේ. මේක දැන් අද ගලවන්න එපා මගේ පුතා. හොඳේ? මේක හරියට දැන් මම මාකට සතියෙන් මේ තුවාල හොද කරන්න පුළුවන්. තුවාල හොද ගාවෙන්න දෙයක් නැහැ විතරයි. ඔය සෑහෙන තුවාල හොද. දැන් බෝක වගේ පුතාගේ තිබුණේ රබර් බෝලයක් සයිස් එකට වගේ නේද පුතේ? ඔව් දැන් කියන අතරම අඩුයිනේ ඉතින් මේ තරම් ලොකුවට තිබුණු තුවාලේ දැන් හොඳයි. මේ වේදනාව තමයි වැඩිපුරම තිබුණේ මට. තිබුණේ. ඔව්. බෙහෙත් බිව්ව සාමාන්‍ය ඉතින් අවුරුදු 4-5ක්ම එක දිගටම බෙහෙත් දීලා ඒ කියන්නේ අන්තිමේට බඩේ දැවිල්ල පවා ඇති වුණානේ මේ ලෙඩේට වැඩිය තව ලෙඩ වතුනා. අවසානයේ පුතාට වකුගඩු අමාරුවක් අපිත් මෙයා කරනවා මේ බෙහෙත් දීලා නේද? දැන් මම පුතාට බඩට වැටෙන්න දැන් මෑණියු දෙන්නේ මොනවද මේ කසාය දෙනවා. විතරයි දෙන්නේ. ඔව්. ඒකත් හරි විදියට මම පුතා බොන්න මම දැන් අදත් කසාය ටිකක් දාලා දෙන්න. ඇවිල්ලා කීට හරි බොන්න තුවාලේ ගලවන්න එපා පුතා දැන්. දැන් ඉතින් තියෙනද පොචි? ඉතින් දෙකිනාට වැඩ එක සතියක් දෙකට ආයි වරයා. ඉතින් බැන්ඩේජ් එක අර තුවාලෙට හිර වෙන්න දාන්න එපා පුතේ. වැඩි මේ එතකොට කළු වෙන්න බලනවනේ පුතේ. අර ලේ යන්නේ. දැන් අද අන්නේ මේ අද පුතේ මේ කළු විච් එක තියෙනව නේද? මේකට අනිවාර්යයෙන් මම බෙහෙතක් දෙනවා. මේ බෙහෙත ඔක්කොම හොඳට තුවාලේ නැතුව හොඳට තුවාලේ නැතුව ගා ගන්න. හරිද? මේ මම ඒක මම කියන්නම්කො පුතා මේ වන්නකො ඔයා. හරිද පුතේ? ඔයාලා බලක් වෙනවනේ.
මම දැන් ඒක වත්තර වත්තර හිත බරක් වෙනව නේද? ඒක දීලා මරින්න තිබුණා. අවල්ට එන්න කිව්වා. ඒකේ කියන විදිහටම කරන්න. තුවාලටත් මම නිකන් මේ තෙරක් දෙන්නම් ගන්න. ඒ තෙර තුවාලට ගන්න. බාර ක්‍රීම් එක අරන් මේ මුකුත් කරන්න එපා. මේ අද රැයට මුකුත් කරන්න එපා ඒකට. මෙන්න මේ චුට්ටට පොඩ්ඩක් මේ ගා ගන්න පොඩ්ඩක් කල් වෙනවා. තුවාල පුස්පු දෙයම විතර ගුණ සන්නේ තුවාල හොඳටම තියෙනවා. දැන් ටිකක් ගන්නද මෙහෙට?